හොඳයි යාළුවනේ. අද මේ වීඩියෝ එකෙන් ඔයාලා මේ දකින JBL එක. අද අපි පුංචි ලෙඩක් තියෙනවා මේක අලුතෙන් අපි ගත්ත එකක්. මේක ඇවිල්ලා හොඳට JBL කියලා ලෝගෝ එක ගහලා තිබුණාට ෆිනිෂින් පේන්න තිබුණාට මේක ඔරිජිනල් එකක් නෙමෙයි. මේක නෝමල් JBL එකක්. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ රුපියල් 2000 වගේ මුදලකට ලබා ගැනීම හැකියාව තියෙන 2000-2500 අතර වර්තමානයේ මේ වන විට ලබා ගන්න පුළුවන් මිල. සාමාන්‍ය මේකේ හොඳ එකක් රුපියල් 9000 ඔරිජිනල් JBL එකක්. ඉතින් මේකේ ඇවිල්ලා පුංචි දෝෂයක් තුනක් මේක අලුතින් ගෙනාවේ. මේකේ සවුන්ඩ් එක පියොන් කරලා බලමු. ඔයාලට පේනවා මොන තරම්ම සවුන්ඩ් එක කැඩි කැඩි කියන්නේ ඉන්නේ නෑ වෙලාවකට එනවා වෙලාවකට එන්නේ නැති වගේ දෝෂයක් තමයි තිබුණේ මේකේ. මේක අලුත් JBL එකක්. ඉතින් මේ වගේ JBL රිනිව් කරන්න එහෙම නැත්නම් එකක් ගලවන්න හැටි කට්ටියට ලොකු මේකක් තියෙනවා මේක කොහොමද හරියට ගලව ගන්න කියලා. ඉතින් ඒක පිළිබඳව ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් හරියටම නිවැරදි ක්‍රමයට කොහොමද මේ JBL එක ගලවගෙන අපි ඇතුළත ඒ දෝෂ මොනවද කියලා පරීක්ෂා කරන්න කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ දැලේ මෙන්න මේ කොටස් දෙකක් ඔයාලට පේනවා. මෙන්න මේ ස්ථාන දෙකෙන් තමයි අපි මේ දැල ඉස්සෙල්ලාම ගලවලා ඉන්න ඕනේ. ඇනටික් ගලවන්න කලින් මේ විදිහට පුංචි ප්ලග්ින් අරගෙන තුවාල නොවෙන්න හවුසින් එකට හානියක් නොවෙන්න අපිට පුළුවන් මේ විදිහට පොඩ උස්සලා ඉස්සෙල්ලා මේ විදිහට දැලේ කොන් දෙකෙන් මේ විදිහට උස්ස ගන්න ඕනේ පොඩ්ඩක් උඩට. ඔරිජිනල් JBL එකත් මේ විදිහටම තමයි ගලවන්න තියෙන්නේ. දැන් මේක ඇවිල්ලා ඩුප්ලිකේට් එකක්. මේ විදිහට පොඩ අපි හවුසින් එකට දැලටත් හානියක් නොවෙන්න ඉස්සුවාම ඊට පස්සේ මේ ලොක් ටික ගැලවිලා මේක මේ විදිහට අපිට ඉවත් කරගන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ ඔරිජිනල් JBL එක ඇතුළත කොටස් පේන විදිහ. ඔරිජිනල් JBL එක සාමාන්‍යයෙන් මීට වඩා බරයි. මේක වාට පේනවා එන හතරක් තියෙනවා. තනි ස්පීකර් එක තියෙන්නේ. අරක තනි ස්පීකර් එකමයි තියෙන්නේ. ඒකේ නමුත් මීට වඩා හොඳ බේස් සිස්ටම් එකක් තියෙනවා. හොඳට බේස් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ යන හතර ගලවගෙන ඊට පස්සේ තුලට මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. දැන් ඔයාලට පේනවා ඇතුළත හවුසින් එක ඉවත් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේකේ ඇතුළත පේන්න තියෙන්නේ. ස්පීකර් එකයි පුංචි සර්කිට් බෝඩ් එකක් තියෙනවා. 3.7 වෝල්ට් ලිතියම් අයන් වගේ බැටරි කැලකින් තමයි මේකේ සප්ලයි දීලා තියෙන්නේ. මේකේ දැන්ට පේන්න තියෙන ලෙඩේ වාට පේනවා වයර් එකක් ගැල්ලා තියෙන ස්පීකර් එකේ වයර් එකක් ගැල්ලා තියෙන මේක මම හිතන්නේ කම්පැනි ෆෝල්ට් එකක් තමයි. එහෙන් එනකොට මම හිතන්නේ වයර් එකක් ගැල්ලා තියෙන්නේ නැති ස්පීකර් එක තමයි තට්ටු කරනකොට මේක සවුන්ඩ් එක එනවා යනවා වගේ ප්‍රශ්නයක් තිබුණා. හරි අපි ඉතින් මේ වයර් එක පාස් කරමු. හොඳයි එක මම ඔයාලට පෙන්නන්න මේ සාමාන්‍ය JBL ඔරිජිනල් එකක් ඇතුළත ස්පිටඩ් බෝඩ් එක කොහොමද තියෙන්නේ කියලා. මේක සර්කිට් බෝඩ් එක මෙන්න මේ විදිහට බොහොම පොඩි සර්කිට් බෝඩ් එකක් තියෙන්නේ. නමුත් ඔරිජිනල් JBL එකේ නම් ලොකු printed බෝඩ් එකක් තියෙන්නේ. ඔයාලට මේ තියෙනවා ඉතින් මම ඔරිජිනල් JBL එක ඇතුළත රිමූව් කරගත්තට පස්සේ මේ PM දෙක අයින් කරගත්තට පස්සේ තියෙන විදිහ තමයි මේ ඔයාලා දැන් දකින්නේ. ඉතින් අපි දැන් මේකේ වයර් එක ස්පීකර් එකට පාස් කරගත්තා. දැන් අපි බෝඩ් එකත් මේ විදිහට නැවතත් කිපිරම හයි කරගත්තා. එන තුනකින් තමයි මේකේ බෝඩ් එක සම්බන්ධ වෙලා තිබුණේ 100ට. නැත්නම් හවුසින් එකේ යට කොටසට මේ JBL එක ඇවිල්ලා FM රේඩියෝ එකේ වගේම පෙන් එක ගහන්න පුළුවන්, SD කාඩ් එක ගහන්න පුළුවන්, Bluetooth තියෙනවා. ඉතින් මේ අවශ්‍ය ඔක්කොම ඔප්ෂන් මේ JBL එකේ පොඩි උනාට තියෙනවා. සවුන්ඩ් එකක්
වොට් 10ක පමණ සවුන්ඩ් එකක් තියෙනවා. දැන් අපි මේ විදිහට බෝඩ් එක හවුසින් එකට සම්බන්ධ කරගමු. ඊට පස්සේ යන ටික දාලා මේක ෆිනිෂ් කරගන්න කලින් සාමාන්‍ය මේ බෝඩ් ඉතාමත් සියුම් වලට පේනවා. බොහොම ක්වොලිටි එකකින් බාල විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මිලට සාපේක්ෂව තමයි මේවා හදලා තියෙන්නේ. අඩු මිලට තියෙන නිසා. හරි ස්විච් ටිකක් දැන් හරියට වැඩ කරනවා. මේ සාමාන්‍යයෙන් වතුර යන්නේ නැති වෙන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන වෝටර් රෙසිප් කියලාත් මේ ගහලා තියෙනවා ජල ආරක්ෂිත කියලා. ඒ කියන්නේ ඉතින් USB පෝට් තියෙන තැන් වලට රබර් ආවරණ කීපයක් යොදලා තියෙනවා. නමුත් සම්පූර්ණ රබර් ආවරණ කියන්නේ සම්පූර්ණ ඇතුළතට වතුර යන්නේ නැති වෙන විදිහට නම් නිෂ්පාදනය වීමක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් වතුර වලකට වගේ වැටුනොත් නම් මේකේ ඇතුළට වතුර යනවා සාමාන්‍යයෙන්. නමුත් ඔරිජිනල් JBL එක නම් එහෙම නැහැ. සම්පූර්ණ වෝටර් රෙසිප් එක වතුර යන්නේම නැති වෙන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේවා ඉතින් මිලට සාපේක්ෂව ඒ පෙනුම එන විදිහට හදලා තියෙනවා. නමුත් එච්චර සවි ශක්තිමත් භාවයක් නැහැ ඔරිජිනල් JBL එකට. හොඳයි එහෙනම් අපි මේක හවුසින් එක සම්බන්ධ කරලා මේක ෆිනිෂ් කරගමු. එන ටිකත් අපි හයි කරගත්තා. මේ විදිහට උඩ තියෙන දැල සහිත කොටසත් අපි මේ විදිහට මේකට සම්බන්ධ කරගමු. දැන් පොකට් JBL එකේ වැඩ ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් මේ වගේ JBL එකක් කොහොමද හරියට රිමූව් කරගෙන මේ වගේ දෝෂයක් තිබුණ ඉතින් හොයාගන්න කියලා මම හිතන්නේ දැනුමක් ලැබෙන්නේ නැති. එහෙනම් අපි ගිහලා යන්න මේ වගේ තවත් වීඩියෝ එකකින් හමුවෙමු අපේක්ෂාවෙන්. දැන් ඔයාලා මේ දකින්නේ මේ JBL එකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. එහෙනම් යාළුවනේ ගිහිල්ලා යන්න සුබ දවසක් සියලු දෙනාටම. මතකයන් නොදොඩා විදකේනන් තනි පාළු අඳුරකින් නවතින්න මට වරා ඉඳුරාම වෙනස්කම් ඉවසන්න දුක්කරන්